හෘද නාලවල මේදය තැන්පත් වුණාට පස්සේ ඒක දිය කරලා හරින්න පුළුවන් දේශීය ඖෂධ තියෙනවද කොහොමද මේ ප්‍රතිකාර ඔබතුමිය කරන්නේ? මොකද ගොඩක් දෙනා කියන ඔබතුමිය ගාවට ආවට පස්සේ සුව ලැබුණා කියලා ඉවරලා. ඔව්. දැන් මං ගාවට එනකොට ඇත්තටම මේ හෘද රෝගයක් හැදුනහම හෘද රෝගියෙකුට ඇවිදින්න හරි අපහසුයි. පපුවට මහන්සියක් දැනෙනවා, හතිය වගේ එනවා. ඒ ලෙඩා එන්නේ මගේ බෙහෙත් සාප්පියේ පඩියක් තියෙනවා. මේ පඩිය නගින්න බැරුව තමයි පළවෙනි දවසේ එන්නේ. එතකොට ආවහම මං ඉස්සෙල්ලම හෘද රෝගියෙක් ආවොත් ඉස්සෙල්ලම යාගේ පරීක්ෂණ කරපු රිපෝට් බලනවා. එයා මොනවද XICCG කරලා තියෙනවද? එතකොට එයා එකෝ එකක් කරලා තියෙනවද? එන්ජියෝග්‍රෑම් එකක් කරලා තියෙනවද කියලා බලනවා. සමහර ලෙඩ වෙනවා එකෝ එක විතරක් කරලා එන්ජියෝග්‍රෑම් එකක් කරලා නැතුව එනවා. XICCG විතරක් කරපු අය එනවා. ඉතින් එන්ජියෝග්‍රෑම් එකක් කරුවා නම් අපිට බලුවන් එයාගේ හදවතේ කොයි නාලයේද මේ දේ තැම්පත් වෙලා තියෙන කියලා බලා ගන්න. එහෙම නොකරපු අයත් එනවා, කරපු අයත් එනවා. එතකොට මං කරන වැඩේ වෛද්‍ය වාර්තා බලලා මට එන්ජියෝග්‍රෑම් එක කරුවත් එකයි නොකරුවත් එකයි මං දන්නවා රෝගියා මෙතන පඩියෙන් නගිනකොට මෙයාට තියෙන්නේ මේ වගේ හෘද රෝගයක් කියලා කියන්නේ. ඒ තරමට මම ලෙඩුන් එක්කම ප්‍රතිකාර කරලා ලෙඩා පඩිය නගිනකොට ලෙඩාට තියෙන ලෙඩේක මං අහනවා ඔයාට මේ ලෙඩේ නේද තියෙන්නේ කියලා. එහෙම අහන තරම් ඒ කියන්නේ මේ ජීවත් වෙලා තියෙන ලෙඩුත් එක්කම විතරයි ජීවිත කාලේ වැඩි කොටසක්. ඉතින් ඒක නිසා මට ඒව කියන්න පුළුවන්. ඒ ගමන මං ආවේ ගමන් මේගොල්ලන්ට බලලා ඉවරලා මම ප්‍රතිකාරය පටන් ගන්නවා. ප්‍රතිකාර පටන් අරගෙන සති දෙකකින් එයා එනකොට එයාගේ මං අහනවා දැන් ඔයාට එදා පඩිය නගින්න බෑ අද නගින්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ සති දෙකක් යනකොටම එයාගේ අර මහන්සි ගතිය ටික ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙන විදිහට ප්‍රතිකාර අපි කරලා ඒ නාලවල බැඳිලා තියෙන තෙල් ක්‍රමක්‍රමයෙන් ටික ටික දිය කරලා යවනවා. ඉතින් ඒව කරන්න පුළුවන් සිංහල බේත් ඕන තරම් තියෙනවා.